බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิසෑම දිනකටම දිවසයි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සච්ඡං භනේන කුජ්ජය දජ්ජාපස්සාමි ආචිතෝ තේයිති නිදානේහි ගච්ඡා දේවාන සම්තිකේ සද්ධාවන්ත පින්වතුනි දැන් මේ අවස්ථාවේදී මේ පින්වත් පිරිස බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට අදාළ 84000 මහා ධර්මස්කන්ධයෙන් බිඳක් ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතය ඒ ධර්මයේ පිළිබඳව පුළුවන් තරම් සමීප කරගෙන මෙලොව වශයෙන් පරලොව වශයෙන් ප්‍රයෝජනවත් වෙන විදිහට ඒ ධර්මයේ හසුරුවාගෙන අවසානයේ ප්‍රාර්ථනා කරන පරිදි බුදුරජාණන් වහන්සේ උතුම් කොට දේශනා කොට වදාළ ඒ සැනසීම පරම සැනසීම හැටියට සැලකෙන නිර්වාණ සම්පත්තිය ළඟා කර ගැනීමේ අරමුණින් දැන් සූදානම ධර්ම ශ්‍රවණය කිරීමයි. මේ අපේ උතුම් චාරිත්‍රයක් සෑහෙන කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන යනවා. විවිධ මාතෘකා මුල් කරගෙන විවිධ අරමුණු මුල් කරගෙන පින්නතුනි අපි ධර්ම දේශනා පවත්වනවා. විහාරස්ථානවලදී ධර්ම දේශනා පවත්වනවා.
ඒ වගේම තවදුරටත් ගෙදරටත් වඩම්මලා ගෙවල් වලටත් තමන්ගේ හිතවත් ඥාතීන් සමීප කරගෙන ධර්ම දේශනා පවත්වලා ධර්ම දානමය පින්කම සිද්ධ කිරීමට පුරුදු වෙලා තියෙනවා. මිය පරලෝකීය ඥාතීන් වෙනුවෙනුයි බොහෝ විට අපි මේ විදිහේ පින්කම් සිද්ධ කරා. මිය ගිය අය පිළිබඳව මේ තරම් උනන්දුවක් දක්වමින් ඒ අයගේ ගුණ සිහිපත් කරමින් මේ විදිහට අනුස්මරණය කරන කිසිම ආගමක් නැහැ පින්නතුනි මේ ලෝකේ. කෙනෙක් මිය පරලෝ ගියාම මම දන්නවා එංගලන්තය ගැන කතා කළාම අවුරුදු 47ක අත්දැකීමෙන් මිය පරලෝ ගියාම ගෙදරට ඒ දේහය ගෙන ඒමට අවසර නැහැ. ඒක නීතියෙන් තහනම්. සුවිශේෂී හේතුවක් දක්වලා සමහර විට විශේෂ ඉල්ලීමක් සිද්ධ කරලා කෙනෙකුට ඒ තමන්ගේ ඥාතියෙක් එහෙම නැත්නම් දෙමව්පියන් ගෙදරට ගැනීමේ පහසුකමක් හදා ගන්න පුළුවන්. නමුත් එහෙම උත්සාහ කිරීමකුත් දකින්නේ ඉස්පිරිතාලේදී රෝහලේදී මරණයටපත් වුණාම ඒවා තැන්පත් කරන විශේෂ ස්ථාන තියෙනවා. ඒවැ සුමානයක් දෙකක් සමහර විට සුමාන 3ක් 4ක් ඒ ඉදපාඩු සැලසෙන හැටියට තැන්පත් කරලා පවුලේ ඥාතීන් කරත්තට එනවා. ආගමික කටයුතු කරන පූජකවරුත් කරත්තට සම්බන්ධ වෙනවා. ඒ භාගයක් ඉඩ දෙනවා. පොඩි විශේෂ පූජාවක් සිදු කරලා එතනින් ඒ කටයුතු අවසන් කරනවා. ඊට පස්සේ මිය පරලෝකීය ඥාතීන් පිළිබඳව කිසිම සම්බන්ධතාවයක් නැහැ. සමහර විට සමහර ඇත්තෝ අවුරුද්දක සැරයක් ඒ භූමි දානය කරපු ඒවට ආදානය කරට අරගෙන ගිහිල්ලා පොඩි මල දෙක තුනක් අරගෙන ගිහලා තැන්පත් කරලා එන සිරිතක් කලාතුරකින් දකින්න ලැබෙනවා. ඔක තමයි ලෝකයේ තියෙන චාරිත්‍රය. අනිත් ආගම. නමුත් අපේ ආගමේ එහෙම නෙමෙයි. කෙනෙක් මේ පරලෝ ගියාම ඒ දේහය ගෙදර තියාගෙන ඥාතීන් හිතවත් හැමදෙනාම සම්බන්ධ කරගෙන ඒ මිය පරලෝකීය කෙනාගේ ගුණ සිහිපත් කරමින් කතා කරලා කෙනෙකුට ඒ ගුණයන් තමන්ගේ ජීවිතයට සමීප කරගන්න පුළුවන් නම් සමීප කර ගැනීමට උත්සාහ කරලා දවස් දෙකක් තුනක් විතර තියාගෙන විශේෂයෙන් අපි කරන සුවිශේෂී චාරිත්‍රය තමයි කරන ලද සේවාව මේ මියගේ කෙනා ප්‍රතිවිච්ඡ විශේෂ ගුණධර්ම විතර සාකච්ඡා කරලා අවසාන ගෞරවය දැක්වීමක් හැටියට කටයුතු කිරීම තමයි අපේ ප්‍රධානතම කාර්යය. ඊට පස්සේ පසුදා උදේ විහාරස්ථානයේ දානය හිල් දානය කියලා දෙනවා. පූජා කරනවා. ඊළඟට හත් දවසේ පින්කම විශේෂ ධර්ම දේශනාවක් මහත්වලා ඒ ධර්ම දේශනාවට කියනවා මතක ධර්ම දේශනාව කියලා. මියගිය කෙනෙක් වෙනුවෙන් කළ ධර්ම දේශනාව නිසා. හත් දවසේ ධර්ම දේශනාවක් පවත්වලා පසුදා උදේ හිල් දානය හෝ දවල් දානය සිද්ධ කරලා ඒ මියගිය කෙනා වෙනුවෙන් අපි කළකල සැලකීමක් හැටියට කටයුතු කරනවා. ඊළඟ 3 මාසේ අවුරුද්දේ වසරක් ගත වෙන අවස්ථාවේ තවත් සමහර විට හුඟක් දෙනෙක් දැන් ගිය සුමානේ අපේ විහාරස්ථානයේ දානය සූදානම් කරගෙන ආවා. මියගිය තමන්ගේ ආච්චි අම්මා වෙනුවෙන් ඒ දාණයට වයස 75ක් පමණ වෙනවා. වසර 75ක පමණ කාලයේ ඉඳලම ඒ මියගිය කෙනා වෙනුවෙන් මේ පවුලේ දරුවන්
ඒ වගේම මොනුරු පිරියා හැමදෙනාම සම්බන්ධ කරගෙන කළගුණ සැලකීමක් ඇරෙන්න පින්කමක් කරනවා. ඉතින් බලන්න අපේ තියෙන සංස්කෘතියේ ස්වභාවය කොහොමද කියලා. විශේෂයෙන් අපි මේ හත් දවසේ පින්කම බොහෝ විට සිද්ධ කරනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා හත් දවසක් මේ මියගේ ග්‍රහණය සංවේගයේ ප්‍රකාශ කරලා සෝගේ දුක කතා කරලා එතනින් අවසන් කරන්නට ඕනේ. ඒ වෙනුවෙන් ගත කරන කාලය. දැන් අද මේ පින්කමේ ස්වභාවය පිළිතුනේ මීට වසරකට පසුව පාරලෝසපත්තු අපේ ආදරණීය හිටපු නියෝජ්‍ය පොලිස් පොලිස්මාන්ට ඒ වගේම ජාතික පොලිස් කොමිසම සභාවේ සාමාජික කඩියට යවසාරවාගේ සේවාවක් සිදු කරපු අපේ ආදරණීය ගාමිණී සිල්වා මැතිතුමන්ට එතුමාගේ ගුණ සිහිපත් කරලා එතුමාගේ සේවාව සිහිපත් කරලා කළගුණ සැලකීමටයි අද මේ මහා පුණ්‍ය ක්‍රියාව සිදු කරන්නේ. හත් දවසේ පින්කමට මම සම්බන්ධ වුණා. අවසාන කටයුතු සිදු කරනද කර්ණීයවම නිසා මාරුණාම ලංකාවේ හිටපු නිසා ඒ හත් දවසේ පින්කමක් තාම අකුසස්විදියට සිදු කරලා ඊළඟට තුන් මාසෙ පින්කමක් ඒ ආකාරයෙන් සාමාන්‍යයෙන් ගෙදරක තුන් මාසෙදී කෙරෙන පින්කමක් ඇටියෙත් නෙමෙයි ඊට වඩා විශේෂී විදිහට තාමත් හොඳ සංවිධානය කරලා සකස් කරලා වියදම් කරලා හරිම ශ්‍රද්ධාවෙන් සැලකිල්ලේ ඒ හැම කටයුත්තකදී මේ දානය තුලින් මම දැක්කේ ස්වාමිනියේ හැටියට අපේ චම්පා ඇතිනිය මොනතරම් ආදරයකින් තමගේ දරුවෝ සම්බන්ධ කරගෙන ඒ වගේම අනුභවී ඉක්මවු තමගේ ආදරණීය මෑණියන් වහන්සේ ඒ සහභාගීත්වය තුන ආදරණීය මහත්මයාට පියතුමාට බෑනට ඥාතිවරයාට පින් අනුමෝදන් කරන්න මහා පින්කම සිදු කරා. ඇත්තටම මේ පින්කම මම හිතනවා කාලයක් විතර හතරෙන්න පුළුවන් මහා පින්කම ප්‍රමාණවත් පින්කමක්. ඉතින් ඒ වගේ මේ පුදුම සුවිශේෂී චරිතයක් තිබිච්ච හොඳ නිර්ධාරි මහත්මිය හොඳ ස්වාමි පුත්‍රයෙක් හොඳ පියතුමෙක් ඒ වගේම හොඳ ඥාතිවරයෙක් හොඳ බෞද්ධයෙක්. ඉතින් එතුමාට පින් අනුමෝදන් කරවීමේ අරමුණ ඇතුව තවත් අරමුණු ගණනාවක්ම මේ සඳහන් කරලා තියෙනවා. අද පින්කම කරන්න හේතු වැඩියට භාව ප්‍රාප්ත විදේශ නියෝජ්‍ය පොලිස්තුමා පින් අනුමෝදන් කරන්නට එතුමාගේ ආදරණීය පියාණන් වහන්සේ භාව ප්‍රාප්ත අවුරුදු 47ක් වෙනවා. එතුමා සිහිපත් කරනවා. ඒ වගේම පොලිස්තුමාගේ ආදරණීය මෑණියන් අපවත් භාව ප්‍රාප්ත වසර 9ක් වෙනවා. ආදරණීය මෑණියන් වහන්සේ සිහිපත් කරනවා. එතුමියට පින් අනුමෝදන් කිරීමට අද දවසේ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සම්පාදිතවැයගේ ආදරණීය පියාණන් භාව ප්‍රාප්ත වී අවුරුදු 4ක් පිරීම නිමිත්තෙන් ආදරණීය පියතුමාට පින් අනුමෝදන් කිරීමට මේ පින්කම ආරම්භ කරගෙන යනවා. ඊළඟට මේ පරිලෝකයේ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට අද මේ පින්කමෙන් පිට දහවල් දාන මේ පින්කමෙන් මේ අත බලාපොරොත්තු වෙනවා. දැන් මේ ඔච්චර හොඳට සංවිධානය කරලා තියෙනවා කියන මේ කටයුතු අපේ ප්‍රබෝධයේ සියලු දේවනාය පොළවේ දෙයක් නෑ ඔක්කොම ලස්සනට අරේන්ජ් කරලා ලියලා ටයිප් කරලා මේ කෙනෙකුට බලුවාම මේ පින්කමේ ආරම්භ පින්කමේ මූලික පදනම පිළිබඳව සෑහෙන අවබෝධයක් වෙන හැටියට
ඒ වගේම ආශ්‍රය කරපු සීල දනාතෝ පිටු ගාමී සීලව මහතාගේ සීල නෑදෑ හිත මිත්‍ර බවට පදිංචි ගම්වාසීන් සහ එතුමා සමග එකට සේවය කළ සහෝදර පොලිස්වින්දාරිට සහ ගම්පාසල ජයවික්‍රම මහත්මයාට සහ උදේපාල සේනානායක තරංග සිල්වා එට්ටි ආරච්චි ජයසිංහ වසන්ත කාර්යකරු රිචඩ් විජේනායක මහත්වරුන් යන පවුලේ සීල දෙනාටම ස්තුති කිරීම. පොලිස් පෙන්තුමාට සීල දෙනාට ස්තුති කිරීම ආදී මේ විදිහට ඉතාමත්ම පුළුල් ධර්මවලකින් අද මේ පිටුම සිද්ධ කරා. අරමුණ ඉතාමත්ම හොඳයි. ප්‍රධාන අරමුණ තමයි ආදරණීය ස්වාමීන් මහත්මයාට පරිලෝකීය යහපතක් වේවා කියලා චාරිත්‍රානුකූලව පින්කමක් කිරීම. අපි පුරුදු වෙලා තියෙනවා පින්වතුනි මේ ගිය අය වෙනුවෙන් මේ විදිහට වසරක් අධික අවස්ථාවේ පින්කමක් කරලා පින් අනුමෝදන් කරන්නට. ඒ සඳහා අපි දැන් යොදාගෙන තියෙනවා අද රාත්‍රියේ ධර්ම දේශනාව පවතුන ධර්ම දානමේ පින්කමක් සිද්ධ කරනවා. සබ්බ දානං ධම්ම දානං දිනාති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සියලුම වර්ග දානවලට වඩා ධර්ම දානය ඉතාමත් ශ්‍රේෂ්ඨයි කියන එක තමයි බුද්ධ දේශනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ප්‍රසිද්ධ කියමනක් තියෙනවා බණ අහනකොට පින්නතුනේ හොඳට අහන්න ඒ වගේම ඒව ධාරණය කරගන්නට ඊළඟට මේ ධර්මානුකූලව ජීවත් වන්නට කියන එක තමයි බුදුරජාණන් වහන්සේ ඉගැන්වීම මේ ධර්ම දේශනාව පැවැත්වීමේ අරමුණ. මම මුලින්ම ප්‍රකාශ කළා ගාථාවක්. දේශනා කළා ගාථාවක්. ඒ ගාථාවේ කියන්නේ බොහොම ලස්සන තේරුමක්. ඒ වගේම මේ හැමදෙනාම කැමති වෙන තේරුමක් තමයි මේ ගාථාවෙන් කියන්නේ. සත්‍යං වනේන කුජ්ජේ දජ්ජා පස්සාමි ආදිති. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පිළිතුරුනේ කාරණා තුනක් ගැන. අපේ ජීවිතය සකස් කරගන්න අවශ්‍ය කරන, ලස්සන කරගන්න අවශ්‍ය කරන කාරණා තුනක් දේශනා කරලා තියෙනවා. ඒක දේශනා කළේ ඒ දේශනාවේ අරමුණ දිහා බලුවම හරිම සුවිශේෂයි. මොකද සුවිශේෂය මේ අය දන්නවා මුගලන් මහ රහතන් වහන්සේ. මුගලන් මහ රහතන් වහන්සේ කියලා කියන්නේ අග්‍ර ශ්‍රාවක දෙවියන්ගෙන් එක තමක්. උන්වහන්සේ තමයි ශාසනයේ ඉර්ධිමතුන්ගෙන් අග්‍ර කියලා බුදුහාම දේශනා කළා. ඉර්ධිමත් මහා සීපිලිසිඹියාපත් මහා රහතන් වහන්සේ කෙනෙක් තමයි මුගලන් මහ රහතන් වහන්සේ. උන්වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේ දෙකලා අග්‍ර ශ්‍රාවකයෙක්. ඒ ශාසනයේ බබලෝ බුදුරජාණන් වහන්සේගේ දෙපසින් වැඩ සිටිය සුවිශේෂී රහතන් වහන්සේලා දෙනවක් තමයි මුගලන් මහ රහතන් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේ. මුගලන් මහ රහතන් වහන්සේ නිතරම කරන කටයුත්තක් තමයි සතියකට වඩාක් ඉර්ධියෙන් දිව්‍ය ලෝක වල සැරිසරලා ඒවෙන් කර්ම හොයාගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න ඒවේ දකින්න ඇහෙනියම කර්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡා කිරීම තමයි මුගලන් මහ රහතන් වහන්සේ උගත් වෙලාවට කරලා තියෙන්නේ. ඉතින් දවසක් බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකයට වැඩියාම එක දිව්‍යාංගනාවක් ඒ දිව්‍ය විමානයේ ශ්‍රී ලංකාවට කරලා ඉන්න දැකලා එතනට කිට්ටු කරලා මුගලන් මහ රහතන් වහන්සේ අහනවා මේ ඔබතුමී මේ දිව්‍ය ලෝකයට ඇවිල්ලා මේ විදියට සතුටින් ජීවත් වන්නට මොකද්ද කරපු පින කියලා. ඒක තමයි මුගලන් මහ රහතන් වහන්සේගේ ප්‍රශ්නය. ඉතින් මෙයාට අතිමදි කළා ඒ දේවතාවිය උත්තර දෙන්න කියන්නේ මේ මොකද්ද මේ හේතුව?
මේ විදිහට සබ සම්පත් ඉඳගෙන දිව්‍ය ලෝකයේ ගත කරන්නට කරපු පින මොකක්ද? ඒ සැරේ ඒ දිව්‍යාංගනාව කියනවා මේ ස්වාමීන් වහන්සේ මම බොහෝම දුප්පත් පවුලක ඉපදිලා හිටියේ. මට ලැබිච්ච ස්වාමි පුරුෂයා බොහොම දුප්පත් කෙනෙක්. ඉතින් අපි බොහොම අමාරුවෙන් ජීවත් වුණා. ඔය කම් කඩු මැද ජීවත් වුණා. හැබැයි මම එක වෘත්තියක් රැකගෙන හිටියා. මොකද්ද මම කවදාකවත් මොන හේතුවක් නිසාවත් බොරු වචනයක් කිව්වේ නැහැ මගේ ජීවිතේ. ඒ ගත කරපු මනුස්ස ලෝකයේ ගත කරපු මේ ජීවිතයේදී සත්‍යම මම හැමතිස්සෙම ඇත්ත කතා කළා සත්‍ය වචන භාවිතා. ඒ පිනෙන් තමයි මේ ස්වාමීන් වහන්සේ මම දිව්‍ය ලෝකෙට ඉපදෙලා කියලා බලන්න පොඩි පිනක්. දිව්‍ය ලෝකෙට යන්න ඉතුරුට වාසනාව ලැබුණා. සත්‍ය වචන භාවිතා කිරීමෙන්. පිනෙන් බැලුවාම දැන් මේ හැමදාම හිතනවා බොහොම ලේසි. අමාරු වැඩක් කියලා. නමුත් පින්වතුනි ඒක ඉස්තරාමත්ම අසීරු කාර්යයක්. වචනේ කියන එකෙන් පුළුවන් අපිට කෙනෙක්ව සතුටු කරන්නත් පුළුවන් කෙනෙක්ව අඩවන්නත් පුළුවන් මහා බලයක් තියෙන දෙයක් ඒක. මේ ශරීරයේ තියෙන අංග වලින් මුඛය සහ දිව තමයි ඊටමත් වටිනාම අංග දෙක. මේ කතාවකට කියනවානේ දිව ඕනේ විදිහට හරවන්න පුළුවන් කියලා. ඉතින් මේ හරව අපි අපිට ඕනේ විදිහට අපි කතා කරනවා දිවෙන් ඇත්තක් කියනවා බොරුත් කියනවා. ඕනෑම දෙයක් කියන්න පුළුවන් හරව දිවේ. දිව කරගෙන මුඛේ. ඒතර වචනය කියන එක මුඛයෙන් කරන කටයුත්තක්. මේ මුඛයෙන් අපි බැලුවාම අපේ ජීවිතයේ දිහා බැලුවාම අපි කී දෙනෙක් මේ මුඛය පාවිච්චි කරලා මේ දිව පාවිච්චි කරලා මොන විදිහේ වචනද භාවිත කරන්නේ? ඇත්ත කතා කරනවද? එහෙම නැත්නම් බොරු කතා කියනවා. අපි මොනවා වගේ කතාවද අපි මේ ඇට නැති දිවෙන් විතර කතා කරන්නේ. දැන් මුඛයෙන් වෙන නරක අකුසල කර්ම හැටියට පෙන්නලා තියෙන පින්නතුනි මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා කියන මෙන්න මේ අකුසල් හතර. ඔය හතර අපේ ප්‍රත්‍යඥ මුඛයෙන් අපි නිතරම ඔය වචන වලින් අපට පීඩාවටපත් වෙනවා. අපි ඒ වගේ වැරදි කරනවා. බොරු කියන එක. දැන් අද සමාජයේ එක්තරා විදිහක ලක්ෂණයක් හැටියට දකින්න පුළුවන්. ඇත්ත කතා කරන අය ඉතාමත්ම අඩුයි. වචන 10ක් කතා කරොත් ඒ වචන 10න් වැඩි වශයෙන් තමන්ගේ වාසියට කොච්චරනම් මුසාවාද පාවිච්චි කරනවා කියලා හිතලා බලන්න. කී දෙනෙක් ඇත්ත කතා කරනවා. එතකොට බොරු කීම බුදුදහමේ ඉගෙන හැටියට විතරම පොරොන්දු පත්‍රයට පොරොන්දුවක් හැටියට පන්සිල් වලටත් අපි පන්සිල් ගන්නකොට විතර පොරොන්දු වෙන දෙයක් තමයි අපි බොරු කියන්නේ නැහැ කියන එක. අපි වැරදි බොරු වචනයක් පාවිච්චි කරන්නේ නැහැ කියන එක. මුසාවාදයක් පාවිච්චි කරන්නේ නැහැ කියන එක. ඊළඟට අපි කරන තවත් වැරද්දක් තමයි පිසුනා වාචා. උගා කැත්තන්ගේ වැරද්ද තමයි අනුන්ගේ අඩුපාඩු කියන එක. එහෙම නැත්නම් අනුන්ගේ අඩුපාඩු හොයා තැන් වල කියලා ભેද බින්න කරන එක. පිසුනා වාචා කියලා කියන්නේ ඒක. පරුසා වාචා තාමත්ම නරක වචන අනිත්‍යයට කනට අමිහිරි වචන පාවිච්චි කරන එකත් අපි අපේ මුඛයෙන් හුඟක් වෙලාවලට සිද්ධ කරන දෙයක්. අනිත් එක සම්ප්‍රප්පලාපා නිතර වැඩකට නැති දේවල් කතා කරනවා. එතකොට ඔය ස්වභාවය නිසා පින්නතුනි කෙනෙකුට පුළුවන්කම තියනවා නම් තමන්ගේ මුඛය පාවිච්චි කරන වචන පාලනය කරගන්නට
රෝගීන් බේරුණා කියලා සතුටු වෙන්න පුළුවන්. ඊතරම්ම ඔය බොරු කීම, කේලාම් කීම, වැරදි වචන, පරුෂ වචන කීම, වැඩකට නැති කතාව. ඒවෙන් තමයි අපි අද මුලක් වෙලා ගත කාලය ගත කරන්නේ වානිසෝක. එකතු වෙලා කතා කරාම අපි කොච්චර අනවශ්‍ය දේවල් කතා කරනවද කියලා බලන්න. වචන 10ක් කතා කරොත් Tamanටත් ප්‍රයෝජනයක් වෙන, අනුන්ටත් ප්‍රයෝජනයක් වෙන වචන කීයද කතා කරන්නේ. අපි උගා කතානේ කරන්නේ අහගෙන ඉන්නව හරි අඩුයි. දැන් මේ ශ්‍රාවකයන් කියන්නේ දැන් අපි මේ බුදුහාරගේ ගෝලෙන් කියන්නේ ශ්‍රාවකයන්. ශ්‍රාවක කියන්නේ අහන අය. මේ සමාජයේ මේ මොකක් ඉන්නවා කැමති අය මොම මේ කතා කරන්න නමුත් අහගෙන ඉන්නේ නැහැ අහන අය නැහැ. කලාතුරකින් තමයි යමක් කියනකොට හරියට කන් දිලවත් අහන්නේ. හොඳ දෙයක් කතා කරනවා. නරක දේවල් කතා කරනවා අහන අය හොඳයි. දවසක් කාන්තාවන් දෙදෙනෙක් ගමනක් යනවා. පොල්මන්ට් එකේ. යනකොට ඉස්සරහින් ආව කාන්තාවක්. ඇවිල්ලා මුල ගැහුණාම එක කාන්තාවක් අර දෙන්නගේ එක්කෙනෙක් යාළකට ගිහිල්ලා කතා කරනවා. දැන් අනිත් එක්කෙනා පැත්තට බලාගෙන ඉන්නවා මෙයා මේ කතා කරන ස්වභාවය. ඕගාර කතා කරනවා. ඉතින් උනාට 5-10ක් දැන් කතා කරලා ආවර පරණ යාළුවාවට ආවර යන්න ගියා යනවා අනිත් පැත්තට ගියා ගියේ. ඉතින් එහෙම ගිහිල්ලා කියනවා අර යාළුවට ෂා මම හොඳ කෙනෙක් නේ මට මගදී හම්බුනේ. ඒ වගේ ඉන්නවා ආශ්‍රය කරනකොට කොච්චර අගේදී මිනිස්සයා. ඉතින් යාගේ යාළුවෝ ඉතින් ඔයා මම බලන් හිටියා ඔයා මොනේ කතා කරලා එයා කතා කරේ නෑ. ඒක තමයි මම කියන්නේ මම කියන එක අහන්නේ කියන්නේ. අහගෙන ඉන්න එක තමයි කොච්චර අගේද එහෙම අහන ඇයි නෑනේ. අහගෙන ඉන්න නම් කියන්නේ හරි හොඳයි කියලා. ඉතින් බාහිර ශ්‍රාවකයෙක් කියන එක අහන් ඉන්නේ නැහැ. අහනවා නම් අපි කතා කරන දේවල්. දැන් ඔය සයිකියාට්‍රික් ડોක්ටර්ස්ලා කියන්නේ අහන ඇයිනේ. ඒගොල්ලෝ බේත් කරවට වඩා ලෙඩහගේ තියෙන ප්‍රශ්න කතා කරනවා. තියෙන අඩුපාඩු කතා කරනවා. අඩුපාඩු කතා කරලා තමයි එයා ලෙඩේ හොයාගන්නේ. ඒක ඉතින් විශේෂත්ව දොස්තරවරු හැටියට මේ පූර්තියක් ඒක. ඉතින් අපි කරන්නේ පින්නතුනේ දැන් මේ ශ්‍රාවක හැටියට යමක් අහගෙන හිතට ගන්නව නෙවෙයි. අපි හැමදෙනාම කතා කරන්න ගියාම අනිත් එක්කෙනා පරද්දලා කොහොම හරි තමයි උඩින් ඉහළින් කතා කරලා තමයි ඉන්නේ. එතකොට අවබෝධයක් ඇති කරගන්න බෑ. ඉතින් ඒ නිසා නිකන් වැඩකට නැති කතා කරනවට වඩා අපි පුරුදු කරගෙන යනවා නම් කියන දේවල් හරියට අහගෙන ඉඳලා තේරුම් ගන්න ඒකත් මම හිතනවා Tamanට ලොකු ප්‍රයෝජනයක් වෙන දෙයක්. ඒ නිසා දිව්‍ය ලෝකෙ ඉපදින්නට ප්‍රධාන හේතුව මේ මොකද එතුමිය පුළුවන් තරම් කතා කරලා අඩුවෙන් කතා කරලා හොඳ දේවල් පොඩ්ඩක් කතා කරලා සත්‍ය බොරු වචන නිකන් සම්ප්‍රප්පලාප කේලම් කතා ඒවා කිව්වේ නෑ. එතුමිය පුළුවන් තරම් හොඳ දේවල් කතා කරලා ඒකේ ප්‍රතිඵලය හැටියට තමයි මේ මුගල මහරහතන් වහන්සේට මතක් කරේ මම දිව්‍ය ලෝකෙ ඉපදෙන්න හේතුව ඒකයි කියලා. දිව්‍ය ලෝකේ යන්න තරම් සත්‍ය සම්පන්න පින්කමක් තමයි පින්නතුනේ කතාව. කතාව කියන්නේ හොඳ කතාව. ප්‍රයෝජනවත් කතාව. අනුන්ට හිත රිදවන කතා නෙමෙයි. අනුන්ට වැඩක් නැති සම්ප්‍රප්පලාප නෙමෙයි. හොඳ කතා කරනවා නම් හොඳ වචන කියනවා නම් ඒ පින ඇති දිව්‍ය ලෝකෙ ඉපදෙන්නට එහෙම තමයි මේ දිව්‍යාංගනාව. ඉතින් මහරහතන් වහන්සේ පුරා මහරහතන් වහන්සේ ඒක ආගෙන තවත් තැනකට ගියා. තව දිව්‍යාංගනාවක් ගාවට. ගිහිල්ලා ආනවා කියන්නේ ඔබතුමී මොන වගේ පින්කමක් කළාද මේ දිව්‍ය ලෝකෙ ඉපදුනේ? ඒ සැරියුවා සත්‍යං වනේ නකුජ්ජේ. මම කවදාවත් කේන්ති ගත්තේ නැහැ. මගේ ස්වාමියා මට ලැබිච්ච ස්වාමියා හරි නපුරුයි. මට විතරම බැන්නා ගහනවා. හැබැයි මම කිසිම දවසක එතුමා පිළිබඳව කේන්ති ගත්තේ නැහැ.
මම ඒ බොහොම ඉවසගෙන හිටියා. ඉවසගෙන මම ස්වාමියා හැටියට මට කරන්න පුළුවන් සියලුම සැලකිලි මම ඉක්මනට ඒ පිනෙන් තමයි මම දිව්‍ය ලෝකෙ ඉපදුනේ. ඒතර බලන්න දිව්‍ය ලෝකය මෙච්චර අවුල් නැහැ. නේ? හොඳට ඉවසීම. මේ ඉවසීම කියන එක තමයි පින්නතුණිය අවශ්‍යම පුරුදු පුහුණු කර යුතු තාමත් වැදගත්ම උදාහරණය තමයි කේන්ති ගන්න නැතුව ඉවසගෙන කටයුතු කිරීම. හදිසි කෝපය දැන් හරියට තියෙනවා. හදිසි කෝපය කෙනෙකුට වචනයක් හරියට කියලා ඒක පහදලා දෙන්න තරම් ඉවසීමක් නැහැ. උගත් පවුල් අපට පේනවා. පවුල් වල විතරම ප්‍රශ්න නැහැ. මම මේ කල්පනා කරේත් ඒකයි එංගලන්තේ නම් මම දන්නේ එංගලන්තේ මම අවුරුදු 47ක් ඉන්න මම දන්නේ. එංගලන්තේ ඉන්න ඒ පවුල් වලින් අඩකට වැඩිය සාමකාමීකමක් නැහැ. විතරම ඉතින් පාන්තරට ආවත් ආදිම. දවසක් දෙන්නේ කියලා ආදිම කරගන්නවා. මොනයි මහත්තයා දෙන්නම ඇට පැන්ට දෙන්නේ. ඉතින් මොනවා කියනවා ආඳුරනේ මේ මගේ මහත්තයා අද මේ මහා ලොක්ෙක් වගේ ඉන්නවා. හැබැයි මෙයා මේ ලොක්ෙක් වගේ ඉන්නේ මාව බැඳගත්තේ හින්දා. නැත්තම් මෙයා වෙලාවට හිරේ කිව්වා. එහෙමයි පටන් ගත්තේ නෝනා. මාව බැඳගත්තේ හින්දා අද ඉතින් මෙයා බොහොම ජයට ඉන්නවා. ඒ මහත්තයා කියනවා හාමුදුරුවනේ බලන්න මම හිරේ ගියා නම් අවුරුදු 20කින් වගේ නිදහස් වෙනවා. මේකකින් තව බරකට මට නිදහස් වෙනවා. ඉතින් දෙන්නගේ ආගමන්ට ඕක තමයි. ඉතින් ඕවාගේ නිකන් වැඩකට නැති කතා, වැඩකට නැති ආගමන් ඉවසීමක් නැහැ. එක්කෙනෙක් වචන දෙයක් කතා කරනවාම අනිත් එක්කෙනා වචන හතරක්. ඉතින් ඒක මිනිස්සයා කිව්වා ඉතින් අවුරුදු 20කින් වත් නිදහස් වෙනවා නේද? දැන් මම දැන් 25ක් නේ බැදලා හාමුදුරනේ කොහොමද මේක දෙන්නේ? තාම නෑ නිදහසක් කියලා. ඉතින් ඒ වාගේ අසරණ තත්ත්වවලටපත් වෙන්නේ දෙපක්ෂයේම ඉවසීමක් නැතුව වැඩ කිරීම. ඉවසීමක් නැහැ. ඉවසීම තමයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ සම්පූර්ණ බුද්ධත්වයේ ඒ බෝධිසත්ව ජීවිතේ බලන්න ජාතක කතා අරගෙන උන්වහන්සේගේ ඉවසීමේ ස්වභාවය. ඉවසීම පුරුදු පුහුණු කරගන්නේ නැත්තම් කවදාකවත් අපට පින්වතුනි ඊට එහා උතුම් ජීවිතයක් ලබා ගැනීමට ඉතාමත්ම අසීරුයි. ලෞකික වශයෙන් උත් බෑ. ලෞකික වශයෙන් අද පිටරට සියලු විවාහ වෙන සෑම පවුල් 4කින්ම 3ක් ඩිවෝස් වෙනවා. යුරෝපීය රටවල. ලංකාවේ ප්‍රසිද්ධියේ ඩිවෝස් නොවනට ඩිවෝස් වගේ ඉන්නවා 75%. ඩිවෝස් නෑ නෝ ඩිවෝස් වගේ. ඒ කියන්නේ දෙපක්ෂයේම පින්නතුනේ ඉවසීමක් නෑ. ඉතින් මේ බුද්ධ ධර්ම දිහා බැලුවහම පින්නතුනේ අපට පැහැදිලි වෙනවා මේ නිර්වාණය ලබන්නටම කොහොමද දේශනා කරපු ධර්මයක් නෙමෙයි නිර්වාණ. කොච්චර අපේ මේ මෙලොව ජීවිතය සාර්ථක කරගන්නට සෞභාග්‍යවත් කරගන්නට මේ කොච්චරනම් ප්‍රයෝජනවත් වෙන මේ දේශනා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. ඒ විදිහට පින්නතුනේ සත්‍යං බලේන කුජ්ජය තඥාපස්සාව යාචි තුන්වෙනි කාරණේ තමයි මොනවද දෙන්නා කලේ. උන්වහන්සේ තුන්වෙනි වරට ගියා තව දේවිකාව මේ තව දිව්‍යාංගනාවක් ගාවට ගිහිල්ලා මේ අහනවා ඔබතුමී මොන වගේ පින්කම් කරාමද කරලාද මේ දිව්‍ය ලෝකෙ ඉපදුනේ කියලා. දැන් පළවෙනි එක්කෙනා ඇත්ත කතා කරලා බොරුවෙන් වැළකීලා ඒ පිනෙන් දිව්‍ය ලෝකෙ ඉපදුනා. දෙවෙනි එක්කෙනා ඉවසීම කේන්ති ගන්න නැතුව හැම ප්‍රශ්නකදීම ඉවසලා බොහෝම සාමකාමීව සැලසිල්ලවලින් ජීවත් වුණු ප්‍රතිඵලයක් හැටියට තමයි එතුමිය දිව්‍ය ලෝක සැලසුම් දාලා ඊළඟට තුන්වෙනි එක්කෙනා ගාවට ගිහිල්ලා ඔබතුමී මොන වගේ පින්කම් කළාද මේ දිව්‍ය ලෝක ඉපදුනේ කියලා. ඒ කිව්වා මට ලැබිච්ච මොනවා හරි යමක්
කෑමට ලැබුණා නම් මම ඒකෙන් කොටස තව කෙනෙකුට දීලා තමයි අනුභව කරන්නේ. හැම තිස්සෙම මම දාණය පුරුදු පුහුණු කළා. දජ්ජාපස්සාමි යාචිතේ. කවුරු හරි යාමක් කිල්ලුවත් මම තීන දේ මට කන්න තියෙන දේ වුණත් මම දෙනවා. පුළුවන් තරම් මම පරිත්‍යාගයේ පුරුදු පුහුණු කළා. හරියට මම දුන්නා. නැති බැරි අයට දුන්නා. ඉංගට මිනිස්සෙන්ට දුන්නා. ඒ විදිහට මම පුළුවන් තරම් පරිත්‍යාගයේ පුරුදු පුහුණු කළා. ඒ පරිත්‍යාගයේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද මම දිව්‍ය ලෝකෙ ඉන්නේ. එතකොට බලන්න පින්නතුනේ ඉතාමත්ම බැලුවාම බොහොම සරල කරුණු ටිකක් නේ තියෙන්නේ. නමුත් ওই සරල කරුණු උනාට මේ කරුණු ටික එක එක විග්‍රහ කරලා බැලුවාම දානීය පිළිබඳව තමන් සතු දෙයක් තවත් කෙනෙක් වෙනුවෙන් පරිත්‍යාග කිරීම. ඒ තියෙන වැදගත්කම උසස්කම කොච්චරද කියන එක අපට බොහොම පැහැදිලි වෙනවා. මේ ගාථාව හොඳට විස්තර කරලා විතර බලන්න. ඒ නිසා ඉවසීමෙන් කටයුතු කරන්නට පුළුවන් තරම් නැති බැරියට සලකන්නට සහායයෙන් කටයුතු කරන්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේ ඒකේ ගිහිල්ලා ඇහුවා ඒ මුගල මහරහතන් බුදුහාමුදුරනේ ඒ වගේ පින්කම් කරලා ඉතින් මේ අය මේ දිවලෝ ඉන්නවා පොඩි පින්කම් කරලා තියෙන ඉතින් ඒකෙන් පුළුවන් දෙයක් කියලා. ඒක බුදුරජාණන් වහන්සේ මේ පින්කම් ප්‍රමාණවත් හරියට අවබෝධයෙන් කරනවා. ඒ නිසා තමන් සතු දෙයක් යමක් තියනවා නම් දීලා පරිත්‍යාග කරලා බෙදා හදාගෙන කෑම ඉතාමත් වැදගත් වෙනවා. ඉවසීම ඒ වගේම වැදගත් කාරණයක් ඇටියට මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා පින්වතුනි අද දවසේ අපේ ගාම්ණී සිල්වා නියෝජ්‍ය පොලිස්පතිතුමාට පින් අනුමෝදන් කරන්නට එතුමාට පරලොවින් වාසනාවන්ත ජීවිත ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නට මේ බණ ටිකක් ඇවිල්ලා කියන්න කියලා මට ආරාධනාවක් ලැබුණා. මම සාමාන්‍යයෙන් මේ දැන් දවස් දෙකකට ආයි මට සනීපත් නැති. ඒ වුණත් තාමත් ඕනෑකමින් කාලාන්තරයක් තිස්සේ මේ ඇතිවෙච්ච මේ පෞරත් එක්ක තියෙන සම්බන්ධතාවය උඩ මම කල්පනා කළා කොහොම හරි පුළුවන් ප්‍රමාණයකින් ඔය පොඩි බණක් කියලා මගේ ආශිර්වාදය ප්‍රකාශ කරලා ඒ වගේම මගේ කෘතඥතාවය මොකද පොලිස්පතිතුමා මට හරියට උදව් කළා ඒ ගම්පහ ඉන්න කාලේ. සමහරවිට මම මතකයි මම ධර්මශාලාවක් හදපු වෙලාවේ එතුමා පොලිසියෙන් දහරින් සියලු පොලිසියම එක්කගෙන ඇවිල්ලා ලොකු ශ්‍රමදානයක් දාලා සෑහෙන විදිහේ මේ කටයුතුට සහාය වෙනවා. එතුමා මේ බෞද්ධ වැඩවලට හරි කැමතියි. ඉතින් ඒ වගේ එතුමාටත් මමත් මේ එතුමාට කළගුණ සැලකීමක් හැටියට තමයි මේ ස්ථානයට මේ අවස්ථාවේ මේ පින්කමට සම්බන්ධ වෙන්නේ. ඒ නිසා දැන් කල්පනා කරගන්නට අපට එක බණපදයක් දැන් මුගලන් මහරහතන් වහන්සේ වගේ ඒ ශ්‍රේෂ්ඨ උත්තමී මුගලන් මහරහතන් වහන්සේ මේ අතු දන්නවනේ මේ උන්වහන්සේ පිරිනුවම් පෑවේ මේ හොරු ගහනනේ උන්වහන්සේගේ ගේ කඩාගෙන ඇවිදින්න හොරු ගහලා තමයි උන්වහන්සේව මරණයටපත් වෙන්නේ. ඒක ඔක ලොකු ප්‍රශ්නයක් ඔක ශාසනයේ තියෙන. ඔය මිලින්ද කියන රජුගේ ඔය අශෝක යුගයේ මිලින්ද කියන රජුගේ ඇහිල්ලා නාගසේන කියන මහරහතන් වහන්සේ කියනවා. නාගසේන හාමුදුරනේ ඔය මුගලන් මහරහතන් වහන්සේ ඇත්තටම ඉර්ධිමතුන්ගෙන් අග්‍ර කෙනෙක්. වත් පිළිගන්නවා. ඕම පිළිගන්නවා ඇත්තටම උන්වහන්සේ ඉර්ධිමතුන්ගෙන් අග්‍ර කෙනෙක් කියලා. ඒ වගේම උන්වහන්සේට ඔය උඩින් යන්න පුළුවන් ලෝක වලට යනවා කියලා සඳහන් වෙලා තියෙනවා. උන්වහන්සේ පිළිගන්නවා නේද? ඕනෙක පිළිගන්නවා. උන්වහන්සේ මහා විද්‍යාවක් රහතන් වහන්සේලා අතර ඉර්ධිමතුන්ගෙන් පළවෙනි හැටියට පිළිගන්නවා.
එහෙමනම් ඇයි උන්වහන්සේ මේ හොරුන්ගෙන් පැටකාර මරණයටපත් වුනේ? ඇයි උන්වහන්සේට බැරි වුණාද උන්වහන්සේට පැනලා යන්න දෙන්නේ? උන්වහන්සේට ඕන යතුරු පිළෙනුත් පුළුවන් පැනලා යන්න. ඒ උන්වහන්සේගේ ඉර්ධි හැටියට. ඇයි එහෙම නොකළේ? ඒක තමයි අහපු ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ තමයි මම වෙලාවට සාකච්ඡා කරන්නේ. ඒ වෙලාවේ ඉතින් නාගසේන මහරහතන් වහන්සේ ප්‍රකාශ කළේ ඔය සියලුම බලපුලුවන්කාර වලට වඩා කර්ම ශක්තිය කියන එක හරි ප්‍රබලයි කියලා. දැන් අපි උදාහරණයක් ගත්තාම දැන් අපේ පොලිස් පොලිතුමා එතුමා බලවත් කෙනෙක්. පුදුම ආත්ම සත්‍යය තිබිච්ච කෙනෙක්, ධෛර්ය සම්පන්න කෙනෙක්. ඒ වගේම එතුමාගේ ස්වාමීන් වහන්සේ සතුටු කරන්න කියනවා නෙමෙයි, තාම හොඳින් එතුමා බලාගත්තා. මණිකක් බලා ගන්නවා වගේ බලාගත්තා. දරුවෝ ටිකත් එහෙමයි. දරුවෝ ටිකත් බොහෝම ඕනෑකමින් කරන්න පුළුවන් උපරිම විදියට තමන්ගේ ආදරණීය පියතුමාව නිරෝගී සුවය ලබා දෙන්නට පුළුවන් තරම් කටයුතු කරනවා. ඉතින් එනමුත් ඒ කොම පරාජය කරලා අපේ පොලිස්පතිතුමා අධිසිය බාපත් වුණා අවුරුදු 70යි. අවුරුදු 70ක් කියලා කියන්නේ අතරම තව ඉතින් අවුරුදු 10ක් වගේ. දැන් මේ මෑණියන් ඉන්නේ අවුරුදු 90. තව ටිකක් කල් යන ජීවිත වීම අයිති දිනවා මේ වාගේ ඉතින් සුරක්ෂිත ගෙදරක සුරක්ෂිත දරුවෝ ඥාතීන් ඉන්න ගෙදරකට ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් අර නාගසේන ආඳුරු මහරහතන් වහන්සේ කිව්වාගේ සියලුම ශක්තියින් බලය ඔය ඉදිරිමත් බලය ඔක්කොම ශක්තියින් කර්ම ශක්තියට යටත්. අපි කරන කර්ම අපි යම් ජීවිත කාලයේ අවසන් කරලා සැරසීම ඒකත් එක්තරා විදිහට භාග්‍යයක් කියලා මම සලකනවා. ඒ නිසා විනෝතුනේ මේ අද දවසේ ධර්ම දානමේ මහා පිටුමේ සිද්ධ කරන්නේ මොනවා හරි එක වචනයක් හරි මේ අත්තන්ට මේ කියපු දේවල් තුලින් තේරුම් ගත්තා නම් ඒකෙන් යම් කිසි ජීවිතයට ආලෝකයක් ලැබුණා නම් ඒක තමයි බණ ඇහිීමේ ප්‍රතිඵලය. බණ ඇහුවට වැඩක් නැහැ. ඉතින් බණ අපි හිතේ ආලා හිතේ ධාරණය කරගෙන ඒ අනුව ජීවත් වීම තමයි කළ යුත්තේ. ඒ නිසා ඒ පිළිබඳව මතක් කරමින් අද දවසේ අරුතර මහා සංඝරත්නය බොහොම ගෞරවයෙන් වඩම්මලා මේ විසි මැදේ වඩම්මලා පාදෝණය කරලා ආදරයෙන් පිළි අරගෙන හොඳට බණ ඒ කියපු ටික බොහොම හොඳට ශ්‍රවණය කරලා ධර්ම දානමය පිටුමක් සිද්ධ කරගත්තා. ඒ සියලු පින් ප්‍රධාන වශයෙන් අපේ ඥානීස්වරතුමාට ඊට අමතරව ස්වාමී දීනේගේ මෞඛ්‍යයන්තු අවබෝධය තුමාට තුන්වන නම් ප්‍රදාන කරනවා. අනුමෝදන් වේවා ගීත වාසනාව වේවා. නිවන් සැප ලැබේවා කියලා සාදු ප්‍රාර්ථනා. සාදු Thank you.